හායි ගයිස් ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අංජන් ටෙක් YouTube channel එකෙන් ගේන අලුත්ම වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ PayPal account එකක් නිවැරදිව හදාගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මේක සපෝට් කරන දැනට සම්පත් බැංකුවටයි කමර්ෂල් බැංකුවටයි BOC කියන බැංකු තුනට විතරයි ඉතින් දැනට සපෝට් කරන්න. ඉතින් අනිත් ඒවා මෙතන කමින් සූන් කියලා තමයි පෙන්නන්නේ. හරි ඔයාලා මුලින්ම Google එකට යන්න. Google එකට ගිහිල්ලා PayPal කියලා paypal.com කියලා සර්ච් කරගන්න. ඉතින් ඔයාලට එතකොට ඔෆිෂියල් පේජ් එකට තමයි ඉතින් කෙලින්ම ඕපන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මෙතන ඔප්ෂන් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් personal business කියලා. ඉතින් ඔයාලට මෙතන personal නෙමෙයි තෝරන්න ඕන business එක. ඉතින් ඔයාලගේ personal නම් ඔයාලගේ shopping කටයුතු ඒවට තමයි ඉතින් වැදගත් වෙන්නේ. අනිත් ඒවා තමයි business එක තමයි ගොඩක්ම දේවල් වලට වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට මෙතන පල්ලෙහෙන් තියෙන sign up button එක උඩ එකපාරක් click කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඔයාලට මුලින්ම දෙන්න පුළුවන් ඉතින් මෙතනට first name එක ඊට පස්සේ ඔයාලට middle name එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන ඒ name සහ ඔයාලගේ address ඔයාලගේ Gmail එහෙම දෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් ඔයාලා ඉස්සෙල්ලා බැංකුවට use කරපුවා දෙන්න බලන්න. තව ඔයාලගේ මේ ID card එකට අනුව මෙතන නම එහෙම දෙන්න. හරි ඉතින් ඔයාලා මෙතන Gmail එක ඉස්සෙල්ලා කිව්ව විදියට බැංකුවට ඇඩ් කරලා තියෙන එක දෙන්න බලන්න. ඉතින් මේක ඔයාලට වැදගත් වෙයි. හරි ඉතින් ඔයාලා ඊට පස්සේ දෙන්න ඕන strong password එකක්. ඒ කියන්නේ ඔයාලට උදාහරණයක් දුන්නොත් ඉතින් මගේ නම ඉතින් අංජන. ඉතින් අංජන කියලා මුල් ලකුර කැපිටල් ගහලා ඊට පස්සේ ඔයාලට අංජන කියලා ගහලා ඊට පස්සේ මොකක් හරි සිම්බල් එකක් හරි ඔයාලගේ ඇට් ලකුණ හරි මොකක් හරි දාලා ඉලක්කම් ටිකක් ගහන්න. ඉතින් මම ඒ දල වශයෙන් කිව්වා ඔයාලා හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දාගන්න. ඉතින් මේක සල්ලිත් එක ගණදෙනු කරන නිසා. හරි ඒ විදිහට ඔයාලා මේ පාස්වර්ඩ් එක දැම්මට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයාලා මෙතන තව ඔයාලගේ පොඩි දෙයක් තියෙනවා. ඔයාලා පාවිච්චි කරපු ඒ කියන්නේ බැංකුවට පාවිච්චි කරපු ෆෝන් නම්බර් එක මෙතනට දෙන්න. ෆෝන් නම්බර් එක දෙන්න. ඉතින් කන්ට්‍රි කෝඩ් එක ඉතින් ඔයාලට ධන 94 ඉතින් ඒක දීලා ඔයාලට පුළුවන් මෙතන ෆෝන් නම්බර් එක දීලා දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහෙන් තියෙනවා ටික් එකක් දාන්න. ඉතින් මේ ටික් එක ක්ලික් කරාට පස්සේ ඉතින් ඔයාලා පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ තියෙනවා agree and create account කියලා. ඉතින් ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඉතින් ඔයාලගේ email address එකට කෝඩ් එකක් send කරන්න වෙනවා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඉතින් email you a code කියලා. ඉතින් ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඔයාලා ඉස්සලා දීපු email එකට කෝඩ් එකක් send වෙනවා. ඉතින් මෙතන කෝඩ් එකක් send වෙන්න. ඉතින් ඔයාලා මෙතන ටච් කරාට පස්සේ ඉතින් ඔයාලා යන්න ඕන Gmail එකට. Gmail එකට ගිහිල්ලා ඉතින් දීපු PayPal එකට දීපු Gmail එකට ගිහිල්ලා ඉතින් මෙතන කෝඩ් එක කොපි කරන් ඇවිල්ලා මෙතන පේස්ට් කරන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් පල්ලෙහා තියෙන සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකට. ඉතින් ඔයාලා මෙතන ඉන්ඩිවිජුවල් සෙලර් කියලා තියෙනවා. දෙවෙනියට බිස්නස් කියලා තියෙනවා. ඊට පස්සේ non profit කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතන ඉන්ඩිවිජුවල් සෙලර් කියලා දීලා business type එක individual දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පල්ලෙහා තියෙන next button එක උඩ එකපාරක් click කරන්න. ඉතින් click කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකට. හරි ඉතින් ඔයාලට මෙතන professional details ටිකක් තියෙනවා. ඉතින් fill කරගන්න. ඉතින් ඔයාලා මෙතන මුලින්ම කරන්න ඕනේ ඉතින් ඔයාලගේ name එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ දෙවෙනි name එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් birthday එක දෙන්න. ඊට පස්සේ ඉතින් ඔයාගේ country එක දෙන්න. ශ්‍රී ලංකන් තෝරන්න. ඉතින් ආයි ශ්‍රී ලංකාවට policy ඉඳන් approve නිසා ඉතින් ඔයාලට වෙන රටවල් වලට දැන් ඉතින් PayPal account හදන්න ඕනේ නැහැ. ඒක නිසා මෙතන ශ්‍රී ලංකා කියන country එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ address අංකය දෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ සාමාන්‍යයෙන් කිව්වොත් ඔයාලගේ අංකයක් තියෙනවනේ address එකකට ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ address එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ city එක දීලා postal code එක දෙන්න. postal code එක ඔයාලට Google එකේ ඔයාලගේ පළාත select කරලා පස්සේ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පල්ලෙහා next button එක උඩ එකපාරක් click කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලා ඉතින් private details ටික fill කරගන්න. ඉතින් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් ඉතින් tell us more about your business කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතන ඔයාලගේ ඉස්සෙල්ලා name එකම business name එක නම් ඉතින් මෙතන පල්ලෙහා tick එක දාලා ඒ name එකම fill කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයාලට ඔයාලගේ business name එකක් තියෙනවා ඒක fill කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන දෙවෙනියට බලා ගන්න පුළුවන් product or service category කියලා තියෙනවා. ඉතින් එතන ඔයාලට දෙන්න පුළුවන් graphic design සහ හරි මොකක් හරි camera items seller කෙනෙක් හරි මොකක් හරි ඔයාලට business එක අනුව දෙන්න පුළුවන්. ඔයාලට business එකක් තියෙනවා. ඉතින් ඔයාලා freelancer වගේ කරනවා නම් ඉතින් ඔයාලට දෙන්න පුළුවන් ඉස්සෙල්ලා කිව්ව විදිහට graphic designer හරි ඔයාලගේ Microsoft හරි IT category එකක් හරි මොකක් හරි දෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට ඉතින් business code එකක් තියෙනවා ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ currency එක US dollar විදිහට දෙන්න. හරි ඉතින් ඔයාලට website එකක් තියෙනවා නම් ඉතින් මෙතන website එකක් එකට yes දාලා website එක දෙන්න. no නම් no දාලා
ඊළඟ ඔප්ෂන් එකට යන්න. ඉතින් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ඇඩ්‍රස් ලයින් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන ඉස්සලා ඇඩ්‍රස් එකේ නම් ඔයාලා බිස්නස් එක තියෙන්නේ. ඔයාලා බිස්නස් එක නැත්තම් නෝමල් තියෙනවනම් ඔයාලට මෙතන ටික් එක දාන්න පුළුවන්. ඉතින් ඔයාලා බිස්නස් එකක් වෙනම තැනක තියෙනවනම් ඒක ෆිල් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන next button එකේ උඩ එක පාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඔයාලට ඉතින් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් good news you can start using our business tool කියලා. ඉතින් ඔයාලා මෙතන පල්ලෙහා තියෙන skip button එක උඩ එකපාරක් ක්ලික් කරලා මේක skip කරගන්න. skip කරගත්තට පස්සේ ඉතින් ඔයාලගේ account එක සාර්ථකව create වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් account එක සාර්ථකව create වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන හරි guys. ඉතින් ඔයාලට මතක ඇති මම ඉස්සෙල්ලා බැංකු තුනක් ඔයාලට කිව්වා. ඔයාලට සම්පත් බැංකුව පුළුවන් ඉතින් මේකට ඇඩ් කරන්න. තව BOC බැංකුව පුළුවන්. ඊට පස්සේ කමර්ෂියල් බැංක් එක ඔයාලට මේකට ඇඩ් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක කමින් සූන් විදිහට තමයි තියෙන්නේ. ඔයාලට account එක ඇඩ් කරන්න බෑ. ඒකට කාඩ් එක link කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන බැංක් කාඩ් කියන option එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් credit and debit card කියලා තියෙනවා option එකක්. ඉතින් ඔයාලට ඊට පස්සේ එතන එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් ඔයාලට link card කියලා තියෙනවා. ඒක උඩ එකපාරක් click කරන්න. ඉතින් ඔයාලට මෙතන card details ටික දීලා ඔයාලට මෙතන link card කියන option එක ඔබලා click කරගන්න පුළුවන්. ඉතින් guys ඉතින් ඔයාලට ID verification එක කරගන්න ටික වෙලාවක් ඉඳලා තමයි ඉතින් මේ card එක link කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ විදිහට බලා ගන්න පුළුවන්. submit your access fund කියලා තියෙනවා. ඉතින් ඒක උඩ එකපාරක් touch කරන්න. touch කරාට පස්සේ ඉතින් ඔයාලට මේ upload a photo ID කියලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක උඩ එකපාරක් touch කරන්න. ඉතින් touch කරාට පස්සේ ඉතින් ඔයාලගේ document type එක තෝරන්න එනවා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් driving license තියෙනවා. ඉතින් passport තියෙනවා. national ID card තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් official government photo ID කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන national ID card එකේ photo එකක් දෙන්න තමයි ඉතින් මම recommend කරන්නේ. ඉතින් ඔයාලට ඒක තෝරලා ඔයාලට මෙතන ඔයාලගේ file වලට ගිහිල්ලා ID card එකේ photo එක මෙතනට select කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතන ඔයාලා ID card එකේ photo දෙකේ මේ file දෙක දාලා ඔයාලට පල්ලෙහාන් බලා ගන්න පුළුවන් submit icon එක. ඒක උඩ එකපාරක් touch කරන්න. touch කරාට පස්සේ ඉතින් ඔයාලගේ document එක සාර්ථකව ඔයාගේ PayPal එකට add වෙනවා. ඉතින් ටික වෙලාවකින්. හරි ඉතින් ඔයාලට ඊට පස්සේ පුළුවන් ඔයාලගේ bank account එක මම කිව්වා ඉතින් ඉස්සෙල්ලා ඔයාලට commercial bank BOC වගේම සම්පත් බැංකුව ඔයාලට මෙතනට ඇඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ ඉතින් ඔයාලගේ ප්‍රොෆයිල් එකේ ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් උඩ තියෙනවා ඔයාලගේ ප්‍රොෆයිල් icon එක. ඉතින් ඔයාලට මෙතනෙන් ප්‍රොෆයිල් setting යන්න පුළුවන්. ඉතින් ප්‍රොෆයිල් setting ගියාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් your profile තියෙනවා. ඉතින් එතන තියෙනවා ඔයාලගේ email එක ඕන දෙයක් change කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට security option එකේ ඉඳන්ම change කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතන update කියන button එක උඩ එකපාරක් touch කරන security option එකට ගිහිල්ලා සාමාන්‍යයෙන් ඉතින් ඔයාලට මෙතන ඔයාලගේ වයස අහලා ඒකට උත්තර දෙනවා වගේ ඔයාලට මෙතන ප්‍රශ්න select කරන්න පුළුවන්. ඉතින් මෙතන මම සාමාන්‍ය උදාහරණයක් කිව්ව ඉස්සෙල්ලා. ඉතින් ඔයාලට මෙතන තියෙන ප්‍රශ්නේ ඊට පස්සේ ඊළඟට ඔයාලට මෙතන ආන්සර් එක දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන save කියන බටන් එක දීලා save කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේවා වෙනස් කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලගේ මෙතන 2 step verification එක දෙන්නම් මතක තියාගන්න. මම recommend කරන්නේ ඉතින් ඒ 2 step verification එක. හරි එහෙනම් අදට ගිහින් එන්න ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment box එකේ type කරගෙන යන්න. අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. ඔයාලට මේකේ payment ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට බැංකු කාඩ් එක හරියට කියලා දුන්නා. ඉතින් මම add කරන විදිය ඒක ගැන වීඩියෝ එකේ ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.